මචන් හෙලෝ මේ බලපන් මට වෙලා තියෙන වැඩක් බං අපේ ගෙදරට කොහෙන්වත් නැති පූසෙක් ගෙනල්ලා බං අයියෝ ඉවරයි බං ඈ මට ජීවිතෙත් එපාලා දින්නේ බං ඌ හැමතැනම කාම කාපාට ජරා කරලා අයියෝ අනිත් මට මෙච්චරක් විතර බෑගුණා බං මට එපා වෙලා තින්නේ ඌ එක්ක නම් මේ ගෙදර ඉන්න බෑ ඒ මදිවට ඌට වෙන ලංකාවේ හැමතැනම ඉඳ තිනවා ඌට චූ කරන්න තින්නේ මගේ ඇදුඩ බං හැම වෙලාවෙම මගේ ඇදුඩ චූ කරනවා බං අයියෝ බං අපේ අම්මත් ඒ පූසාගේ පැත්තේ බං මතමයි හැම වෙලාවෙම බයින්නේ පූසාට පොඩ්ඩක්වත් බයින්නේ නෑ බං මේක හරියන්නේ නෑ බං මට සෙනික විසඳුමක් කියපන් ඔය පූසා එලවන විදිහක් මේ ඔබ කියපන් බං අනේ බං කියපන් මේක මට කරන ලොකු උදව්වක් ඈ කී සෙනික කියපන් මට අයියෝ බං උඹට ඔච්චරවත් මොලෙන්නේ නැද්ද බං යකෝ උඹේ මොලේ තින්නේ ඉඳ ගන්න තැනද අඩෝ මේ උඹට කියනවට උඹ ඔකට ගිහින් දාපන් කොහෙට ගිහින් දාපන් ආයෝ කන්නේ නෑ බං පැත්ත වලාතේ අඩෝ උඹ කියන ගම්බ මට මතක් වුණේ වත් නැහැ කියපන්කෝ බං ඉඳපන් අද ඕකම වත්තෙන් එහා පැත්තට විසි කරන්න ඉඳපන්කෝ ඕක අද තමයි මගේ මරුන් කන්නේ එහෙනම් වැඩේ කළ ගොල්ලෙක් දියන් අවසර සෙට් එකු ඈ නා උඹ අද ඉවරයි හරිද උඹ අද ඉවරටම ඉවරයි අම්බෝ එහෙනම් ඔන්න පූස් කරදරෙත් ඉවරයි දැන් නම් සප්පට ටිකක් නිදා ගන්න පුළුවන් ගද නැතුව අම්බෝ මෙන්න මූ ආයෙලා අයියෝ මූ මටක් කලින් ඇවිල්ලානේ මාර මෑණියක් ඈ